ආයුබෝවන් මේ වීඩියෝ එක බලන ඔයගොල්ලෝ හැමෝටම යහපත් නිරෝගීමත් ජීවිතයක් ලැබේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. විශ්ව ශක්තියෙන් රෝග සුව කිරීමේදී සමහර රෝගීන් සුවපත්භාවය ලබන්නේ තවත් සමහර රෝගීන් සුවපත්භාවය නොලබන්නේ කුමක් නිසාද? ඇත්තටම මේ සම්බන්ධව කරුණු කාරණා කතා කිරීමට ප්‍රථමයෙන් අපි ටිකක් විමසලා බලමු. මෙසේ මේ විෂ ශක්තියෙන් රෝග සුව කර ගැනීමට පැමිණෙන රෝගීන් කුමන ආකාරයේ රෝගීන්ද කියලා. ඔබ අපි කවුරුත් දන්නවා බොහෝ දුරට මෙසේ පැමිණෙන රෝගීන් නොයෙකුත් ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වෙලා නමුත් තමුන්ට මේ වැළඳිලා තිබෙන රෝගාබාධය සුවපත් කර ගැනීමට හැකියාවක් නොලැබුණු නිසා තමයි අවසානයේදී මෙසේ මේ විෂ ශක්තියෙන් රෝග සුව කර ගැනීම සඳහා පැමිණෙන්නේ. මොකද මේ අය මුලින්ම බටහිර ඖෂධීය ප්‍රතිකාර සඳහා යොමු වෙනවා. ඊට පසුව දේශීය ඖෂධීය ප්‍රතිකාර සඳහා යොමු වෙනවා. ඊට පස්සේ තවත් මේ වගේ නොයෙකුත් ආකාරයේ ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වෙනවා. නමුත් තමුන්ට මේ වැළඳිලා තිබෙන රෝගාබාධය සුවපත් කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. දැන් මේ වැනි රෝගීන් තමයි බොහෝ දුරට අවසානයේදී මේ විෂ ශක්තියෙන් රෝග සුව කර ගැනීම සඳහා පැමිණෙන්නේ. දැන් අපි හිතමු මෙසේ පැමිණෙන රෝගීන්ගෙන් 50% ප්‍රතිශතයක් සුවපත්භාවය ලබනවා කියලා. ඇත්තටම මෙසේ මේ පැමිණෙන රෝගීන්ගෙන් 50% ප්‍රතිශතයක් වුවත් සුවපත්භාවය ලබනවා නම් ඇත්තටම එය ඉතාමත් වටිනවා. මොකද මේ සුවවන්නේ කිසිදු ප්‍රතිකාර ක්‍රමයකින් සුවපත්භාවයක් ලබා ගැනීමට නොහැකි වුණු රෝගීන් තමයි මේ ආකාරයට නැවත සුවපත් වීමක් ලබන්නේ. නමුත් මෙසේ මේ පැමිණෙන රෝගීන්ගේ අවබෝධය මත ඔවුන්ගේ දැනුවත්භාවය මත බොහෝ දුරට මෙසේ මේ රෝග සුව වෙන ප්‍රතිශතය 75%කට එහා 80%ක් 90%ක් දක්වා වැඩි ප්‍රතිශතයක් සුවපත් කර ගැනීමට හැකියාවක් තිබෙනවා. මේ පැමිණෙන රෝගීන් මේ ශක්ති ප්‍රතිකාර ක්‍රම ගැන යම්කිසි අවබෝධයක් යම්කිසි දැනුවත් වීමක් සහිතව පැමිණෙනවා නම් දැන් ප්‍රධාන වශයෙන්ම මේ රෝග සුව වීමේ ප්‍රතිශතය රඳා පවතින්නේ ප්‍රධාන වශයෙන්ම මේ රෝග සුව කිරීම සඳහා විෂ ශක්තිය ලබා දෙන පුද්ගලයා විෂ ශක්තිය ලබා දෙන තැනැත්තා ඔහු සතුව පවතිනා වූ මේ කිරණ ශක්ති ආකර්ෂණයේ ප්‍රබලත්වය. ඒ කරුණ තමයි ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මේ රෝග සුවීමේ ප්‍රතිශතය අඩු වැඩි වීම සඳහා. කිරණ ශක්ති ආකර්ෂණ හැකියාව ප්‍රබලත්වය ගොඩාක් වැඩි කෙනෙක්ට පුළුවන් ඉතා විශාල ප්‍රතිශතයක් රෝගය සුවපත් කරන්න. ඊට සාපේක්ෂව කිරණ ශක්ති ආකර්ෂණ හැකියාව ප්‍රබලත්වය අඩු කෙනෙක්ට අඩු ප්‍රතිශතයක් තමයි මේ සුවපත්භාවය ලබා දීමට හැකියාවක් තියෙන්නේ. දැන් ඒ වගේම මෙසේ මේ පැමිණෙන රෝගීන්ගේ මනසේ ස්වභාවයත් බලපානවා මේ රෝග සුව වීමේ ප්‍රතිශතය අඩු වැඩි වීමට. දැන් අපි හිතමු එක් රෝගියෙක් පැමිණෙනවා. එයාට ලොකු විශ්වාසයක් තියෙනවා. එයාගේ මනසේ ලොකු විශ්වාසයක් තියෙනවා මට වැළඳිලා තිබෙන රෝගය මට වැළඳිලා තිබෙන රෝගාබාධය මම ස්ථිර වශයෙන්ම මේ විෂ ශක්ති ප්‍රතිකාර ක්‍රම මගින් මම සුවපත් කරගන්නවා. දැන් එසේ පැමිණෙන රෝගීන් ඊට සාපේක්ෂව මේ මනසේ විශ්වාසයක් නොමැතිව පැමිණෙන රෝගීන්ට සාපේක්ෂව සුව වෙන ප්‍රවණතාවය වැඩි. මොකද අපි දන්නවා සමහර රෝගීන් ඉන්නවා කැපකිරීමක් කරනවා මේ තමන්ගේ රෝගය සුවපත් කර ගැනීම වෙනුවෙන් යම්කිසි කැපකිරීමක් කරනවා. මේ රෝගය සුවපත් කර ගැනීමට පැමිණීමට ප්‍රථමයෙන් පවා සමහර අය ඉන්නවා මස් මාළු කන දේවල් වලින් වැළකෙනවා. මත්පැන් බොන අය ඉන්නවා නම් ඒ වගින් වැළකෙනවා. තමන්ගේ ආගම දහමට අදාළව වත් පිළිවෙත් කරනවා. අපේ බෞද්ධ ආගමේ කට්ටිය බෝධි පූජා ආදී පවත්වනවා. ඒවායින් අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්නවා. මනස සැහැල්ලු කර ගන්නවා, මනස තැම්පත් කර ගන්නවා. එසේ පැමිණෙන රෝගීන් මේ දේවල් කරන්නේ නැති වෙන රෝගීන්ට සාපේක්ෂව සුවපත්භාවය ලබනවා වැඩි. ඉතින් මේ වැනි කරුණුත් බලපානවා ගොඩක් දුරට මේ
රෝග සුවපත් වීමේ ප්‍රතිශතය අඩු වැඩි වීමට. දැන් මීටත් අමතරව දැනුවත් විය යුතු තවත් කරුණක් තමයි මේ රෝගියාට සුවපත්භාවය ලබන විදිහ වෙනස් වෙනවා. රෝගියාට වයසේ ස්වභාවය බලපානවා. තමන්ට වැළඳිලා තිබෙන රෝගයේ ස්වභාවය බලපානවා. තමන්ට රෝගය වැළඳිලා තිබුණු කාල සීමාව බලපානවා. ඉතින් මේ සම්බන්ධවත් යම්කිසි අවබෝධයක් ලබාගෙන රෝග සුව කර ගැනීමට පැමිණෙනවා නම් ඒ ඉතාමත් වටිනවා. ඔබට වැළඳිලා තියෙන රෝගාබාධයේ කුමන ආකාරයට සුවපත් වනවාද යන්න යම්කිසි නිශ්චිත පැහැදිලි අදහසක් ලබා ගැනීමට. ඒ කියන්නේ එක් රෝගියෙක් සමහර විට මේ තප්පර ගණනකින් විනාඩි ගණනකින් සුවපත්භාවය ලබන්නට පුළුවන්. දැන් එසේ වුණා කියලා ඒ ආකාරයටම තවත් රෝගියෙක් සුවපත්භාවය නොලබන්න පුළුවන්. ඔහුට සමහර විට ඊට වැඩි කාල සීමාවක් ගත වෙන්න පුළුවන්. සමහර විට එක් දිනක් ගත කරාට සුවපත්භාවය නොලබලා ඊළඟ දවසේ සුවපත්භාවය ලබන්න පුළුවන්. තවත් සමහර රෝගියෙක් දින 3ක් මේ ප්‍රතිකාර සඳහා යොමු වෙලා සුවපත්භාවය ලබන්න පුළුවන්. තවත් සමහරක් රෝගියෙක් දින 4ක් 5ක් මේ ශක්ති ප්‍රතිකාර සඳහා යොමු වෙලා සුවපත්භාවයක් ලබන්න පුළුවන්. ඉතින් අන්නේ කරුණ පිළිබඳවත් හොඳ අවබෝධයක් ලබා ගන්න. මොකද පුද්ගලයාට මේ සුවපත්භාවය ලබන විදිහ වෙනස් වෙනවා. මොකද මම මේ කරුණ ප්‍රකාශ කරන්නේ සමහර අය ඉන්නවා එක් දවසක් විතරක් මේ විශේෂ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙනම තමුන්ට දැනෙන තරම් සුවපත්භාවයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔහු නිගමනය කරනවා මේක බොරුවක්. මෙතන කිසිම සත්‍යයක් නැහැ. මේ වගේ බලයක් නැහැ. මෙසේ රෝග සුව වන්නේ නැහැ. ඉතින් සමහර විට ඔහු දින කිහිපයක් මේ ප්‍රතිකාර සඳහා යොමු වුණා නම් ඔහුට සුවපත්භාවයක් බොහෝ දුරට ලබා ගැනීමට හැකියාවක් තිබෙන්නට පුළුවන්. ඉතින් මේ අය අපි දන්නවා සමාජයට ගිහිල්ලා මේ අය ප්‍රකාශ කරන වචන අනුව පැමිණිලා මේ රෝගී සුවපත් කර ගැනීමට හැකියාවක් තියෙන අය පවා වැළකෙනවා මෙවැනි ප්‍රතිකාර සඳහා යොමු වෙන්න. ඉතින් ඒ සම්බන්ධව ඔබ හොඳ දැනුවත් වීමක් ලබා ගන්න මෙසේ මේ පැමිණෙන රෝගීන්ගේ ප්‍රතිශතය සුවවීමේ ප්‍රතිශතය අඩු වැඩි වීමට මෙවැනි කරුණු කාරණාත් බලපානවා. ඒ වගේම තමයි මේක මම දකින තවත් එක් කාරණාවක් තමයි මේ සමාජයේ දකිනම සමහර අය ඉන්නවා මේ විශේෂ ශක්තියෙන් රෝග සුව කරන කට්ටිය ඉතා සුළු පිරිසක් සම්බන්ධ කරගෙන රෝග සුව කරන අය ඉන්නවා. ඊට අමතරව තවත් අය ඉන්නවා ඉතා විශාල වශයෙන් පිරිස් එක් රැස් කරගෙන රෝග සුව කරන අය ඉන්නවා. මම දකින කරුණක් තමයි විශාල වශයෙන් පිරිස් එක් රැස් කරගෙන විශේෂ ශක්තියෙන් රෝග සුව කිරීමේදී විශාල පිරිසක් රෝගීන් සුව වෙනවා. නමුත් රෝගීන් සුවපත් වන ප්‍රතිශතය අඩු බවක් මම දකිනවා. ඊට සාපේක්ෂව අඩු පිරිසක් සම්බන්ධ කරගෙන රෝග සුව කිරීමට විශේෂ ශක්තිය ලබා දීමේදී වැඩි ප්‍රතිශතයක් රෝගීන් සුව වෙන බවක් මට දක්නට ලැබෙනවා. මොකද මේ කෙනාගෙන් කෙනාට මේ රෝග සුවපත් වන විදිහ වෙනස්. සමහර කෙනෙක්ට මේ සුළු මොහොතකින් මේ විශේෂ ශක්ති කිරණ ආකර්ෂණය වීමෙන් රෝගයක් සුව වීමට පුළුවන්. ඊට සාපේක්ෂව තව කෙනෙකුට සමහර විට පැය භාගයක පමණ කාල සීමාවක් යන්න පුළුවන්. විනාඩි 45ක් පමණ කාල සීමාවක් මේ කිරණ ශක්තිය ලබා දෙන්නට වෙන්න පුළුවන්. නමුත් මේ විශාල පිරිසක් එකවර මේ රෝග සුව කිරීමට පැමිණෙන විට මේ රෝග සුව කරන කෙනාට තැනැත්තාට එක එක්කිනා වෙනුවෙන් කාලයක් යොමු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙවැනි අවස්ථාවල බොහෝ දුරට කරන්නේ පැමිණිලා ඉන්න මුළු පිරිසටම එකවර ආශිර්වාද කිරීමක් මගින් මේ ශක්ති කිරණ විශේෂ ශක්ති කිරණ ලබා දීමක් මගින් රෝග සුව කිරීමට සලස්වන එක. මේ අවස්ථාවේදී සමහර රෝගීන් සුව වෙනවා. කෙටි කාල සීමාව තුළ මේ ශක්ති කිරණ ආකර්ෂණය කර ගැනීමෙන් සුවපත්භාවයක් ලබන්න පුළුවන් කට්ටිය සුව වෙනවා. අර සුළු කාල සීමාවක් ලබාගෙන මේ ශක්තිය ආකර්ෂණ මගින් සුව වෙන්නේ නැති කට්ටිය සුවපත්භාවයක් ලබන්නේ නැහැ. නමුත් මේ අයට වැඩි කාල සීමාවක් අරගෙන මෙසේ මේ සුවපත් කිරීමට අවශ්‍ය කරන මේ ශක්ති කිරණ ලබා දීමට හැකියාවක් තිබුණා නම්
ඒ අයත් සුවපත් කරන්නට ඇත්තටම හැකියාවක් තිබෙන්නට පුළුවන්. ඉතින් මේ කරුණ මතත් මේ රෝගීන් සුවවීමේ ප්‍රතිශතය අඩු වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඉතින් මේ කරුණු කාරණා පිළිබඳව ඔබත් මේ විෂ ශක්තියෙන් රෝග සුව කර ගැනීමට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන සිටින කෙනෙක් නම් මේ කරුණු සම්බන්ධ යම්කිසි අවබෝධයක් ලබා ගන්න, දැනුවත් වීමක් ලබා ගන්න, මේ කරුණු පිළිබඳ යම්කිසි අවබෝධයකින් විෂ ශක්තිය මගින් රෝග සුව කර ගැනීමට බලාපොරොත්තු වෙන සිටින කෙනෙක් නම් ඔබට වැළඳීලා තිබෙන රෝගය ඉක්මනින් සුවපත් කර ගැනීමට හැකියාවක් ලැබී මේ සම්බන්ධ අවබෝධයක් ඇතිව පැමිණෙනව නම් මම හිතනවා ඒ අයට ගොඩක් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වේවි කියලා. තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉදිරියට හමු වීමට බලාපොරොත්තු වෙන. දැනට නවතින්නම්. ස්තුතියි.